ඔයත් AliExpress එකේ මොබයිල් ෆෝන් එකක් ගේන්න ඉන්නව නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක කරනකම් බලන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා AliExpress එකේ රුපියල් 5000ට ඔය 20000ට වගේ තියෙන ෆෝන්ස් ඇත්තටම හොඳ ක්වොලිටි එකේ තියෙනවද කියලා. ඉතින් අපි මේ ෆෝන් එකක් ඕඩර් කරොත් අපේ ගෙදරට මේ ෆෝන් එක එයිද? නැත්නම් අපිට කිසි වැඩක නැති ෆෝන් එකක් එයිද වගේ දේවල් මේ වීඩියෝෙන් කතා කරනවා. ඉතින් ඒ වගේම තමයි අපිට කිසි වැඩක නැති අයිටම් එකක් ආවොත් ඒක අපිට රිටර්න් කරන්න පුළුවන් වගේ දේවලුත් මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා. ඉතින් අපි මේක කතාව වීඩියෝ එකට ඉතින් මම AliExpress එකට ඇවිල්ලා iPhones කියලා සර්ච් කරාම පස්සේ ආව ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති XX16 Pro කියලා තමයි මෙන්න මේකේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ performance ගත්තොත් 16GB RAM එකක් 1TB SSD එකක් ඒකනේ storage එකක් එක්ක 72 megapixel කැමරා එකක් මේකේ හම්බෙනවා front එකට විතරක්. ඉතින් 108 megapixel back camera එකකුත් මේකට හම්බෙනවා කියලා දෙනවා. ඒ වගේම milliampere hour 6800ක බැටරි කැපැසිටි එකක් ඔයාලට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඇත්තටම ඔයා හිතන්නේ මේක ස්කෑම් ප්‍රොඩක්ට් එකක්ද? ඉතින් නැත්තම් මේක ඇත්තක් කියලාද හිතන්නේ? ඉතින් වීඩියෝ එක පොඩ්ඩක් පෝස්ට් කරලා කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. ඉතින් ඔයා මේක ස්කෑම් එකක් කියලා කමෙන්ට් එකක් දැම්ම නම් ඔයා හරි මේක ස්කෑම් ප්‍රොඩක්ට් එකක්. ඉතින් මම මේක ස්කෑම් ප්‍රොඩක්ට් එකක් කියලා හඳුන්වන්න දේවල් කීපයක්ම කියන්නම්. ඉතින් ඔයාට පේනවාද මේකේ ප්‍රයිස් එක? මේකේ ප්‍රයිස් එක ගත්තොත් මේක තියෙන්නේ රුපියල් 19237කට. ඉතින් 19237කට මේ වගේ performance තියෙන ෆෝන් එකක් manufacture ගන්නවත් බෑ. ඉතින් මේ වගේ price එකට මෙන්න මේ වගේ ෆෝන් එකක් දෙනවා කියන්නේ ඇත්තටම මේක ස්කෑම් එකක්. ඉතින් අනික තමයි මේකේ storage options. ඉතින් මම මේකේ storage options වලට පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපිට මේක කලර්ස් කිහිපයකින්ම මිලදී ගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් අනික තමයි මේක දැන් 12GB 528GB RAM එකක් ස්ටෝරේජ් එකක් තියෙන version එක මේක. ඉතින් ඔයාලට පේනවාද 16GB 1TB version එකක් තියෙන ඒකුත් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි 2020GB 2TB version එකකුත් මේකේ තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මෙන්න මේකේ 22GB 2TB version එක රුපියල් 25000යි වෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් iPhone 16 Pro එකට Apple විසින් මෙන්න මේ වගේ official ඒගොල්ලෝ 62GB 2TB RAM එකක් ඇඩ් කළවත් නැහැ. ඉතින් ඇත්තට මේක බොරු ස්කෑම් ප්‍රොඩක්ට් එකක්. ඉතින් අර මේකේ කමෙන්ට්ස් වලට ගිහිල්ලා බලමු. ඉතින් දැන්ටවත් මේක විකිනලා තියෙනවා 256ක්. ඉතින් ඔයාලට 256ක් මේක දැන්ට විකිනලා තියෙනවා. ඉතින් මේකේ ගෑලරි වලට ගියාට පස්සේ ඔයාලට පේන ඇති ඒත් මේකේ රිවිව්ස් හොඳට තියෙනවා. ඉතින් ඒක වෙන්නේ කොහොමද? ඉතින් දැන් මම කියන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් ඒක තමයි මෙයාගේ මේක සෙලර්ස්ෙන් ප්‍රොමෝට් කරපු ඇඩ් එකක්. ඉතින් මෙන්න මේ ප්‍රොමෝට් කරපු ඇඩ් හොයාගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපිට ඇඩ් එක උඩින් පොඩි ඇඩ් කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකෙන් අපිට පුළුවන් මෙන්න මේක ප්‍රොමෝට් කරපු ඇඩ්ද කියලා බලා ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම එහෙන් ප්‍රොමෝට් කරපු ඇඩ් එක ගන්න ඔයා එක බයි කරන්න කොහෙවත්ම යන්න එපා. ඉතින් දැන් මම කියන්න මේ කොහොමද මේකේ රිවිව්ස් තියෙන්නේ කියලා. ඉතින් සෙලර් යාගේ යාළුවන්ට කියලා මෙන්න මේක බයි කරන්න බයි කරලා ඔයා ගාව 16 Pro Max එක ෆොටෝ එක මේකට ගහලා මේකට ඇඩ් කරන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේන්නේ නැති මේ විදිහට එක මෙන්න මේ කට්ටිය එක එක විදිහ මේ විදිහට ෆොටෝස් අරගෙන මේකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ විදිහ එක එක ෆොටෝස් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතන මෙන්න මේ කමෙන්ට් එක. ඉතින් ඔයාලට පේන්නේ නැති මෙන්න මේ කමෙන්ට් එක. ඉතින් මේ කමෙන්ට් එකේ තියෙන්නේ $50කට. අපිට මේක ලංකාවේ මුදලින් රුපියල් 20000ක් වගේ වුණාට ඒක කන්වර්ට් කරලා බලුවොත් $50ක් වගේ වෙන්නේ. ඉතින් මේ කමෙන්ටෙන් කියන්නේ මේක ගොඩක්ම වැඩක් නැති cheap item එකක් කියලා. ඉතින් කිසිම වැඩක් නැති item එකක් කියලා තමයි කියන්නේ. ඉතින් මම මේක කන්වර්ට් කරපු version එක ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාට පුළුවන් ඒකත් බලන්න. ඉතින් මෙයා මේක ඕඩර් කරලා තියෙන 8GB 256GB version එක. ඉතින් ඔයාලට පේන ඇති මෙයා මෙන්න මේකට ප්‍රයිස් එකට කිසිම ගැලපීමක් නැති ප්‍රොඩක්ට් එකක් කියලා මෙයා මේකට බැනලා තියෙනවා. ඉතින් මේ වගේ බැනපු ගොඩක් ප්‍රොඩක්ට් මෙන්න මේ වගේ මැසේජස් මෙන්න මේ සෙලර් විසින් ඩිලීට් කරලා තියෙනවා. ඉතින් මම මීට තාස් දෙකකට කලින් මේ වගේ කමෙන්ට් එකක් ඇරලා තිබ්බා මෙන්න මේ ප්‍රොඩක්ට් එකට. ඉතින් ඒ සෙලර් ඊයේ එන්නේ කමෙන්ට් එක ඩිලීට් කරලා තිබ්බා. ඉතින් මේක අදාපු කමෙන්ට් එකක්. ඉතින් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දෙසැම්බර් 17. ඉතින් මේක අදාපු කමෙන්ට් තාම මේක සෙලරට ඩිලීට් කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒකයි මම අද මේක රෙකෝඩ් කරන්න පටන් ගත්තේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මේකේ ෆෝන් එකක් ගද්දි අනිවාර්යයෙන්ම මෙන්න මෙව හොඳට බලලා ගන්න එකේ මතක් කරනවා. ඉතින් දැන් මම කතා කරන්න මේක අපිට රිටර්න් කරන්න බැරිද කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මේක අපිට රිටර්න් කරන්න බෑ. ඉතින් ඇයි කියලා බැලුවොත් ඔයා තමයි මේ ස්කෑම් එකට අහු වෙලා තියෙන්නේ.
ඒ කියන්නේ ඔයා විසින්මයි මේ ස්කෑම් එකට අහු වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට පේනවා ඇති මේගොල්ලෝ මෙතන කොහෙවත් iPhone කියලා iPhone හෝ Apple ඒ වගේ කිසිම දෙයක් ඇඩ් කරලා නැහැ. S16 Pro කියලා විතරයි මේගොල්ලෝ ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට මේකේ කොයි වෙලාවත් අපිට මෙන්න මේගොල්ලන්ට චෝදනා කරන්න බෑ. ඔයා මේ වගේ ෆෝන් එකක් මට එවලා තියෙනවා. ඉතින් මට මේක රිටර්න් කරලා මට සල්ලි ඕනේ කියලා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාට එහෙම චෝදනා කරන්න බෑ. මොකද AliExpress එකේ තියෙන term and condition වලට මෙන්න මේ ප්‍රොඩක්ට් එක සම්පූර්ණයෙන්ම වැලියබල් වෙන නිසා. ඉතින් ඔයාට එන්නේ වගේ දෙයක් රිටර්න් කරන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඔයා දෙයක් ගද්දි හොඳට බලලා ඒ දේ ගන්න කියලා තමයි මම දැන් කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක වටින වීඩියෝයක් වෙයි කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් වලට අවු වෙන්න එපා කියලා තමයි මම ආයෙත් කියන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි අපි ස්කෑම් ඇඩ්ස් හරියටම හඳුනගන්නේ. අද කතා කරපු වීඩියෝ ගොඩක් වටින වීඩියෝයක් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔයාත් මේ වගේ ස්කෑම් එකකට අහු වෙන්න ගියා නම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ලොකු උදව්වක් වෙන්න ඇති ඔයාට ස්කෑම් එකෙන් බේරෙන්න. ඉතින් ඔයා මහන්සිලා වෙනසාලි මේ වගේ දේවල් වලට ඔයා යොදවන්න එපා. ඉතින් ඒ යොදවුවොත් ඔයාට වෙන්නේ කිසිම වැඩක නැති දෙයකට ලක් වෙන්නේ. ඒ කියන්නේ ඔයාට කිසි වැඩක නැති අයිටම් එකක් ඔයාගේ ගෙදරට එන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයකට තමයි ඔයාට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් ආයෙත් ඔයාට මේක රිටර්න් කරන්නත් බෑ. මොකද මම ඒක වීඩියෝ එකකට කිව්වා. ඉතින් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න මේක වටින වීඩියෝස් ඔයාගාවට ගෙන්න ගන්න. ඉතින් මේ වගේ වටින වීඩියෝ කියන නැවත හමු වෙනකම් මම නවතිනවා. මම නවාංගු දේශ්.